හරි. දැන් මේක කන්නයි තියෙන්නේ. කන්න නෙවෙයි මේක වගේ ෆේස් එකට ඇප්ලයි කරන්න තියෙන්නේ. ෆේස් බොඩි මුල්තානි මිටි ෆේස් පැක් එක අද වෙනස් විදිහකට හදන්න යන්නේ. කොහොමද කියලා බලමු. යාරා මුල්තානි මිටි වලින් ටිකක් දාගන්න. ඔයාට අවශ්‍ය තරමට දැම්මොත් ඇති. දැන් මම මේකට මී පැණි එකතු කරනවා. මී පැණි කියලා කියන්නේ ස්කින් එක හොඳට මොයිස්චරයිස් කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. එතකොට ඔයා යූස් කරන ෆේස් පැක් එකට මී පැණි දැම්මොත් ඔයාගේ ස්කින් එකේ තෙතමනි හොඳට රඳා පවතිනවා. ඊට පස්සේ අවශ්‍ය තරමට මිල්ක් ටිකක් දාන්න තියෙන්නේ. දැන් මේ මී පැණි මිල්කුයි දාන්න ඕනේ කියලා මම නැහැ. මේ එක එක ඉන්ග්‍රීඩියන්ට් වල තනි තනියෙන් බෙනිෆිට්ස් තියෙන නිසා තමයි ඒවා එකතු කරන්නේ. කිරි මී පැණි නැත්නම් වතුරත් එක්ක මේක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් රෝස් වෝටර් එක ඇප්ලයි කරලා රෝස් වෝටර් කියලා කියන්නේ හොඳට ස්කින් එක මොයිස්චරයිස් කරන්න පුළුවන් දෙයක්. ඒක උනත් මික්ස් කරන්න ඇප්ලයි කරන්න පුළුවන්. ෆේස් එකට ඔයාගේ හෑන්ඩ්ස් ලෙග් හැම තැනටම මේක යූස් කරන්න පුළුවන්. ඔරිජිනල්ම මුල්තානි මිටි එක ඔයාලට යාරාකෙන් පර්චේස් කරන්න පුළුවන්. හුඟක් අඩු මුදලකට අපි මේක දෙන්නේ. අපි මේ මුල්තානි මිටි එක ඩුබායි වලට පර්චේස් කරන්නේ පාකිස්තාන් වල ඉඳන්. පාකිස්තානයෙන් තමයි අපිට මේ මුල්තානි මිටි එන්නේ.